හරි අපි මේකේ බලමු අපි දැන් බලමු මේ මොනවාද මේ සීමාවත් එක්ක යන ප්‍රමේය මොනවාද කියලා. එතකොට අපි මුලින් බලමු ප්‍රමේය 1. ප්‍රමේය 1. මොකක්ද ප්‍රමේයකින් කියන්නේ? ප්‍රමේයකින් කියන්නේ මොකක් හරි නියතයක සීමාවක්. ඒ කියන්නේ a කියලා සහ b කියලා රියල් නම්බර්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා දෙකක් තියෙනවා නම් මෙයාගේ ලිමිට් x ආසන්න වෙද්දී aට මෙයාගේ b කියන නියතයක් තිබ්බොත් මෙයාගේ අගේ වෙන්නේ b කියන නියතෙම තමයි. එතකොට පළවෙනි ප්‍රමේයෙන් කියන්නේ ඔන්න ඕක. දෙවෙනි ප්‍රමේය ගත්තොත් ප්‍රමේය 2. ප්‍රමේය 2 ගත්තොත් ඕක කියන්නේ ලිමිට් x ආසන්න වෙනවා aට ඒ කියන්නේ නියතයක් ඊට පස්සේ fx ධන gx කියලා ශ්‍රිත දෙකක්. fx කියන ශ්‍රිතය gx කියන ශ්‍රිතය. ඔහොම තිබ්බොත් අපිට මේ දෙක වෙන් කරලා ලියන්න පුළුවන්. fx ධන ලිමිට් x ආසන්න වෙනවා aට gx. මේක අපිට මේ විදිහට වෙන් කරලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රමේය 3. ප්‍රමේය 3 ගත්තම අපිට මේ වගේ ගුණිතයක් තියෙනවා. ලිමිට් x ආසන්න වෙනවා aට fx .gx ඕක අපිට ලියන්න පුළුවන් මේ දෙකේ වෙන් කරපු ගුණිතයක් විදිහට. fx සීමා වෙනම ගන්නවා වාරයක් ලිමිට් x ආසන්න වෙනවා aට gx කියලා අපිට වෙන වෙනම ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රමේය 4. ප්‍රමේය 4 ගත්තොත් අපිට මේ ශ්‍රිත දෙකක බෙදීමක් තිබ්බොත් අපිට ඕක ලියන්න පුළුවන් වෙන වෙනම සීමාවන් වල බෙදීමක් විදිහට. ඔන්න ඔය විදිහට වෙන වෙනම බෙදීමක් ආකාරයෙන් අපිට ලියන්න පුළුවන්. මේ ටික තමයි අපි සාමාන්‍ය සීමාවේදී පාවිච්චි වෙන මූලික ප්‍රමේයන් 7. හරි. අපිට මූලික ප්‍රමේයන් පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් ප්‍රමේයන් කීපයක් තියෙනවා. එතකොට අපි එක පළවෙනි එක සැලකුවොත් මොකක් හරි සීමාවක් වන්න තියෙනවා. ලිමිට් x ආසන්න වෙනවා aට දන්න k එක්ක මොකක් හරි ශ්‍රිතයක් තියෙනවා. මෙතන මේ k කියලා කියන්නේ මොකක් හරි නියතයක්. එතන ඔය ආකාරයෙන් තිබ්බොත් අපි දන්නවා මේක දැන් ගුණිතයක් තියෙන ඇතුළේ. අපිට මේක වෙන් කරලා ලියන්න පුළුවන් ලිමිට් x ආසන්න වෙනවා aට k වාරයක් ලිමිට් x ආසන්න වෙනවා aට fx කියලා අපිට මේක වෙන වෙනම ලියන්න පුළුවන්. එතකොට අපි දන්නවා නියතයක සීමාවක් ගනිද්දී. නියතයක සීමාවක් කියන්නේ ඒකේ නියතමය වෙනවා. එතකොට අපිට මේ නියතේ වාරය මෙන්න මේ සීමාව කියලා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මොකක් හරි නියතයක් වාරයක් ශ්‍රිතයක් තිබ්බොත් අපිට මේ නියතේ ගන්න පුළුවන් සීමාවෙන් එළියට. ඒක තමයි මේ කියන්නේ. දෙවෙනි එක. එතකොට ඒක කියන්නේ ලිමිට් x ආසන්න වෙනවා aට මොකක් හරි ශ්‍රිතයක බලයක් තියෙනවනේ. ඔය විදිහට තියෙනවනම් ශ්‍රිතයක බලයක්. අපිට මේක මේ විදිහට ගන්න පුළුවන්. අපි දන්නවා මේකේ n වාරයක් තියෙනවා කියන්නේ මේකේ n වාරයක් මේක වෙන පාටකින් ලියන්න. දන්නවා මේක n වාරයක් ගුණ වෙලා තියෙනවා කියන්නේ. මේ විදිහට ඔහොම n වාරයක් ගුණ වෙලා තියෙනවා. මේකේ ඔක්කොම ඇතුලේ ඔක්කොම n ප්‍රමාණයක් තියෙනවා. n ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මේ ඔක්කොම වෙන් කරලා ලිමිට් x ආසන්න වෙනවා aට a gx dot limit x ආසන්න වෙනවා aට gx dot limit x ආසන්න වෙනවා aට gx. ඔය විදිහට
මෙහෙම n වාරයක් මේ ආකාරයව තියෙනවා. dx කියලා. හරි. එතකොට මේක අපිට ලියන්න පුළුවන් limit x ආසන්න වෙනවා aට gx. එතකොට මේ විදිහට අපිට මේකේ n බලයක් කියලා මේකේ එළියට අරන් ලියන්න පුළුවන්. එතකොට ඔය තියෙන්නේ අපිට අර මූලික ප්‍රමේයයන් හතර උපයෝග කරගෙන ගන්න පුළුවන් තවත් සිද්ධාන්ත ටිකක්. මේ ටිකට උදාහරණ කිව්වෙන් බලමු. පළවෙනි උදාහරණය. limit x ආසන්න වෙනවා ඍණ 1ට. x ඝනය බෙදීම x ධන 1 වර්ගය. දැන් අපිට දැන් මේක ප්‍රස්ථාරයෙන් දැන් මේව හදන්න උවමනාවක් නැහැ. හරිද? මේවා අපිට ගණන් පාවිච්චි කරලා අපිට මේක හදන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි මුලින් බලන්න මේ සීමාවක් ගත්තට පස්සේ මේ සීමාවට සීමාවේ තියෙන තියරි දාන්න යන්නේ නැහැ. මුලින් බලන්න මේක ආදේශ කරලා මේකට ඇත්තම උත්තරයක් එනවද නැද්ද කියන එක. හරි. එතකොට අපි බලමු මේකට ඍණ 1 ආදේශ කරලා. ඍණ 1 ආදේශ කරාම ඍණ 1 ඝනය ඍණ 1යි ධන 1යි බිඳුවක් කියලා එනවා. එතකොට මේක අපිට අනන්තයක් කියලා එනවා. හරි. දැන් එතකොට ඇත්තටම මේක ඍණ 1 ආදේශ කරොත් මෙයාගේ උත්තරය වෙන්නේ අනන්තය. හරි. මේක අපිට තියන්න පුළුවන්. අනන්තය. හරි. මේක අපි අනන්තයක් කියලා කියන මේක අර්ථ දක්වන්නේ නැහැ. එතකොට මේකෙදි ඍණ 1 මෙයාව අර්ථ දක්වන්නේ නැහැ. දෙවැනි උදාහරණේ limit x ආසන්න වෙනවා 2ට x ඝනය ධන 2x 3 විදිම 2 බලය බෙදීම මූල 5x ඍණ 1. මෙයාට අපි දෙක ආදේශ කරොත් මොකද වෙන්නේ? මෙතන එනවා 8. ධන 2 වරක් 4. 3 විදිම 2. මෙතෙන් දෙක ආදේශ කරාම 10යි 9ක් ගියාම 9 මූලේ 3. හරි. එතන මේ තියෙන 12යි 12ේ 3 බෙදීම 2. ඒ 12ේ 3 බෙදීම 2 3යි කියලා කියන්නේ අපිට මේක වෙන් කරලා ලියන්න පුළුවන් 12යි මූල 12 බෙදීම 3යි කියලා. එතකොට මේක සුළු කරන්න පුළුවන් 4යි මූල 12ක් කියලා උඩ උත්තරේ දෙන්න පුළුවන්. තව සුළු කරනවා නම් මෙතන මේ කරණි වලට කඩලා මේක එළියට දෙකක් අරගෙන අපිට 8යි මූල 3යි කියලා යන පුළුවන්. මේ විදිහ තමයි ඒක තමයි අන්තිම උත්තරේ වෙන්නේ. මේ තමයි. හරි. එතකොට දැන් ඕගොල්ලෝ පේන දැන් මෙතන මේ අපි මේකට ආදේශ කරාම අපි මේක සීමාවේ කිසිම මේ තියරි එකක් දැම්මේ නැහැ. මේක නිකම්ම උත්තරේ ආවා. හරිද? අපි බලමු එහෙම එන්නේ නැති ඒවා. තුන්වෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණය ගත්තොත් limit x ආසන්න වෙනවා 4ට. x වර්ගය ධන 7x ඍණ 44 බෙදීම x වර්ගය ඍණ 6x ධන 8. හරි. අපි දැන් මේකට 4 ආදේශ කරොත් මොකද වෙන්නේ? 4යි 16 ධන 28යි ඍණ 44 බෙදීම මේක දැම්මොත් 16 ඍණ 24 ධන 8 කියලා එනවා. එතකොට මේකේ උඩත් බිඳුවයි යටත් බිඳුවයි. දැන් මේ වගේ එකක් ගත්තොත් මේක අර්ථ දක්වන්නේ නැහැ. මේ වගේ එකක් අර්ථ නොදක්වේ. එතකොට මේ වගේ තැනකදී අපි මොකද්ද කරන්නේ? හරි. මේ වගේ වෙලාවකදී අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙයාව අපි සාධක වලට කඩනවා. එතකොට පළවෙනි එක සාධක කැඩුවම අපිට එනවා x ධන 11යි x ඍණ 4යි කියලා. හරය සාධක කැඩුවම අපිට එනවා x ඍණ 2යි x ඍණ 4යි කියලා. හරි. එතකොට මේ ඍණ 4ට දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දැන් ගත්තොත් එමේ x සමාන 4 වුණොත් x සමාන 4 වුණොත් හරිද? මේ x ඍණ 4ට x ඍණ 4 කපන්න පුළුවන්. බෑ. හරිද? ඒ කියන්නේ බිඳුව වෙදින් බිඳුව කියන එකක් අපිට එහෙම බිඳුවයි බිඳුවට බිඳුව කපන්න බෑ. හරිද? හැබැයි අපි මෙතන ඇත්තටම සලකන්නේ x එක 4ට යන එක නෙමෙයි. x එක 4ට ආසන්න වෙනවා. ඒ කියන්නේ 3.999 ওই විදිහට 4ට ආසන්න වෙනවා. ඒ කියන්නේ 4ට ආසන්න වෙනවා කියන්නේ මෙයා බිඳුව වෙන්නේ නැහැ. මේක බිඳුව වෙන්නේ නැහැ. මෙයාත් බිඳුව වෙන්නේ නැහැ. එතන මේකට කුඩා අගයක් තියෙනවා. ඒ කුඩා අගයට මේ කුඩා අගය අපිට කපලා දාන්න පුළුවන්. හරිද? උඩ යට අපිට කපන්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ අපි කරන්නේ මේකට අපි ආදේශ කරනවා.
එතකොට අපි ලිමිට් ලියන්නේ ඊට පස්සේ මෙතන අපි ආදේශ කරනවා. ආදේශ කරාම අපිට එනවා 4 ධන 11 බෙදීම 4 ඍණ 2යි කියලා. එතකොට අපිට 15 බෙදීම 2යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි තව උදාහරණයක් ගත්තොත් මම මෙතන කියන්නම් 4. දැන් අපි ගත්තොත් එම 4 වෙනි උදාහරණේ ලිමිට් x ආසන්න වෙනවා 1ට 1 ධන 2යි x ඍණ 3යි x බෙදීම 3 ධන x ඍණ 2යි මූල x කියලා ගන්න පුළුවන්. හරි. මේ උදාහරණය ගත්තට පස්සේ අපිට මේ විදිහට මූල આવොත් අපි කරන්නේ මෙයාගේ උඩයි යටයි මෙයාගේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. ඒ කියන්නේ දැන් මූල ඇවිල්ලා තියෙනවානේ මොකක්ද දැන් මේකේ නම් දෙකටම ඇවිල්ලා තියෙන මූල උඩයි යටයි දෙකේම මූල. අර ඒ ලවයේ දෙකේම මූල තියෙනවා. එතකොට අපි කරන්නේ මුලින්ම එක්කෙනෙක්ව ගන්නවා. මම ගන්නවා මේ උඩ එක්කෙනා. උඩ එක්කෙනා අරගෙන මම කරන්නේ උඩයි යටින් මෙයාගේ ඇතුලෙන් වැඩි කරනවා. උඩ ඒ කියන්නේ මෙයාගේ උඩ ඉන්න එක්කෙනාගේ ප්‍රතිබද්ධයෙන් මේ උඩයි යටයි වැඩි කරනවා. එතකොට මෙයාගේ ප්‍රතිබද්ධය ගත්තොත් අපිට එනවා 1 ධන 2යි x ධන මූල 3යි x කියලා. මේ විදිහට අපිට ලියන්න පුළුවන්ද? ඔව් පුළුවන්. මොකද දැන් මේ දෙනා කපලා ගියොත් එක වෙනවා. හරිද? ප්‍රතිබද්ධය වැඩි කරනවා. ප්‍රතිබද්ධය වැඩි කරලා මම කරන්නේ මෙයා සුබඩ සුළු කරලා ලියනවා. ලියුවා මට එනවා ලිමිට් x ආසන්න වෙනවා 1ට මේ දෙනා වැඩි කරාම මට මේ දිනේ මේ දෙනා ගත්තොත් වර්ග දෙකක අන්තරයක් තියෙනවා. එතකොට මට මේක ලියන්න පුළුවන් 1 ධන 2යි x එයාගේ මූලේ වර්ගය කියන්නේ මූලෙටයි වර්ගයටයි කපලා යනවා. ඉතින් මෙතනින් ආවට එනවා 3යි x කිය මූලේ වර්ග වෙනවා. ඊට පස්සේ දැන් මෙයා මෙතනින් ආවට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙයා අපි වම් මෙහෙම 3 ධන x ඍණ 2යි මූල x. අපි දන්නවා දැන් මේක බෙදීමන්නේ තියෙන්නේ බෙදීමන්න අපිට මේක වෙන් කරලා ලියන්න පුළුවන්. ලිමිට් x ආසන්න වෙනවා 1ට 1 බෙදීම 1 ධන 2යි x ධන මූල 3යි x. ඒ කියන්නේ මෙතන මේ ඉතුරු වෙලා ඉන්න එක්කෙනා මෙයා. ඉතුරු වෙලා ඉන්න එක්කෙනා. එතකොට මෙන්න මේක. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේකේ මම පාට පොඩ්ඩක් මාරු කරන්න. මේකේ මේක පොඩ සුළු කරගන්නවා. ලිමිට් x ආසන්න වෙනවා 1ට මේක සුළු කරාම 1 ඍණ x කියලා එනවා. යට එනවා අපිට 3 ධන x ඍණ 3යි මූල x කියලා. මේ සීමාව වෙනම යන්නේ. ওই සීමාව වෙනම යන්නේ. එහෙනම් අපිට මේක නිකම්ම එක ආදේශ කරගන්න පුළුවන්. එක ආදේශ කරාම අපිට එනවා 1 බෙදීම මෙතන එක ආදේශ කරාම මූල 3. ධන මෙතන ආදේශ කරාම මූල 3. හරි. එතන මේ කැලෙන් අපිට එනවා 1 බෙදීම 2යි මූල 3ක් කියලා. හරි. ඊට පස්සේ මට මේ නියත යන්නේ තියෙන්නේ මේ නියත මට ඉස්සරෙන් තියාගන්න පුළුවන්. 2යි මූල 3. ලිමිට් x ආසන්න වෙනවා 1ට 1 ඍණ x බෙදීම දැන් මෙතන ආ ඉන්න මූලය. ආයි මේකට කරන්නේ මෙයාගේ හරේ ප්‍රතිබද්ධයෙන් උඩයි යටයි වැඩි කරගන්න. එතකොට 3 ධන x ධන 2යි මූල x කියලා එනවා. එයාගෙම ආයි යටත් වැඩි කරගන්නවා. මේ විදිහට වැඩි කරගන්නවා. හරි. දැන් මෙයා සුළු කරොත් මට එනවා ලිමිට් x ආසන්න වෙන 1ට 1 ඍණ x බෙදීම මෙයාව මට එනවා 3 ධන x මූලයේ වර්ගයට කපලා යනවා. ඍණ මෙතන 2 4යි 4යි x කියලා එනවා. වැඩි කිරීම දැන් මේ කැල ඉතුරු වෙලා නින්නේ මේ කැල ඉතුරු වෙලා තියෙන්නේ. ඒකම ලියනවා වෙනම සීමාවක් විදිහට. මම මෙතන එනවා 3 ධන x ධන 2යි මූල x කියලා. හරි. ඊට කරන්නේ මේකට ආදේශ කරනවා. මේකම සුළු කරොත් මට එනවා ලිමිට් x ආසන්න වෙනවා 1ට 1 ඍණ x මෙතන එනවා 3 ඍණ 3යි x. ඒ කියන්නේ 3 මට පොදුවේ එළියට ගන්න පුළුවන්. වැඩි කිරීම මේක සීමාව ගත්තොත් මෙතන එනවා එක ආදේශ කරොත් 3 ධන 1 4යි. ඊට පස්සේ මෙතන එනවා මූල 4 කියන්නේ 2යි. මෙතන ගත්තොත් එහෙම 2යි. එතකොට 2 ධන 2 4ක් කියලා එනවා. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවා තව. ඊට පස්සේ මෙයා අපි සුළු කරොත් 2යි මූල 3යි
මෙතන සුළු කරොත් මෙයාට මෙයාව කැපෙනවා. මොකද මේක x එකට ආසන්න වෙනවා මිසක් x එක වෙන්නේ නැහැ. ඒතර මෙයා බිඳුවක් වෙන්නේ නැහැ කුඩා ඉලක්කම් දෙකක්. ඒතර මේ දෙකට මේ දෙක කපලා දාන්න පුළුවන්. මේකට මේක. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා සීමාවක් ඇතුළේ නියතයක් 1/3යි කියන්නේ. එතකොට ඒකෙන් අපිට එනවා 1/3යි කියන්නේ. මේක තමයි එන්නේ. එතකොට මේකට මේක කපලා යනවා. මේක අපිට එනවා 2/3 3යි මූල 3යි කියලා අන්තිම උත්තරේ.